ABCD හා APQR යනු සමාන්තර රාශි දෙකකි. දී ඇති තොරතුරු ඇසුරින් APQ කෝණයෙහි අගය සොයන්න. DC සමානයි AR නම් PQ දිග සොයන්න. පළවෙනියට මේ APQ කියන්නේ කවුද කියලා බලමු. APQ මෙයා තමයි APQ කියලා කියන්නේ. PQ දිග අහනවනේ. මෙන්න PQ. මේක තමයි PQ කියලා කියන්නේ. පළවෙනිට ඔය අහන දෙන්නව මම ලකුණු කරගන්න. APQ කෝණය මේක, PQ රේඛාව මේක, මෙයාගේ දිග තමයි අහන්නේ. හරි. ඊගාවට මේ දත්ත ලකුණු කරගමු. ABCD කියන එකයි APQR කියන එකයි සමාන්තර රාශි දෙකක් කියනවානේ. ABCD මෙන්න මෙයා සමාන්තර රාශියක්ලු. මෙයා සමාන්තර රාශියක් නම් මෙයාගේ සම්මුඛ පාද යුගල් සමාන්තර වෙන්න ඕනේ. මේ දෙන්න සමාන්තර වෙන්න ඕනේ. ඒක ඒගොල්ලෝ දත්තයක් විදිහටම දීලා තියෙනවා. ඊගාව සම්මුඛ පාද යුගල මේ දෙන්නත් සමාන්තර වෙන්න ඕනේ. ඒක අපි එහෙනම් ලකුණු කරගන්න ඕනේ. ඒක ලකුණු කරගන්න කලින් මෙන්න මේක බලන්න. මෙයයි සමාන්තරයි කියලා ඒගොල්ලෝ දීලා තියෙනවා දත්තයක් විදිහට. දැන් මෙන්න මෙයා මේකට සමාන්තර වෙන්න ඕනේ සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද නිසා. දැන් මේ රේඛා යුගල දැනටමත් සමාන්තරයි. මෙයා මෙන්න මේකට සමාන්තරයි. හොඳට අහගන්න මෙන්න මේ වාක්‍යය. රේඛා දෙකක් සමාන්තරයි නම් තවත් රේඛාවක් ඒ රේඛා දෙකෙන් එකකට හෝ සමාන්තරයි නම් අන්න ඒ රේඛාව මුලින් සමාන්තර වෙච්ච රේඛා දෙකටම සමාන්තර වෙනවා. ආයෙ අහගන්න වාක්‍ය. යම් රේඛා දෙකක් සමාන්තරයි නම් තවත් රේඛාවක් ඒ රේඛා දෙකෙන් එකකට හෝ සමාන්තරයි නම් ඒ රේඛාව මේ මුලින් සමාන්තර වෙච්ච රේඛා දෙකටම සමාන්තර වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ රේඛාව මේ දෙන්නටම සමාන්තර වෙනවා. හොඳට තේරුම් ගන්න. දැන් සමාන්තර බව ලකුණු කරන්නේ කොහොමද ඕකේ? මෙන්න මෙහෙමයි ලකුණු කරන්නේ. මේ රේඛා දෙක සමාන්තරයි කියලා අපිට දත්ත විදිහට දීලා තියෙනවා. දැන් මේ රේඛාව මේ දෙන්නටම සමාන්තරයි කියලා අපි දැනගත්තානේ. එතකොට ඒක ලකුණු කරන්නේ මේ සමාන්තර බවම මෙතන තියෙනවා කියන්න. මෙතන සමාන්තර බව ලකුණු කරලා තියෙන්නේ දකුණු අත පැත්තට එක ඊහිසක් යොදාගෙනනේ. එහෙනම් මෙතනත් දකුණු අත පැත්තට එක ඊහිසක් යොදලා මේ රේඛාව මේ දෙන්නටම සමාන්තර බව ලකුණු කරනවා. හරි. දැන් කොහොම හරි මේ රේඛාව මෙයාටත් සමාන්තරයි මේ රේඛාව මෙයාටත් සමාන්තරයි කියලා අපි තේරුම් ගත්තා. ඊගාවට මෙන්න මේ රේඛා දෙක සමාන්තරයි. මේ තියෙන්නේ සමාන්තර රේඛා දෙක ඡේදනය කරන තීර්යක් රේඛාවක්. එතකොට මේ හැදිලා තියෙන්නේ අනුරූප කෝණ. රේඛා දෙකක් සමාන්තරයි නම් සෑදෙන අනුරූප කෝණ විශාලත්වයෙන් සමානයි. එතකොට මේක 70යි නම් මේකත් 70යි අංශක වෙනවා. ඊගාව දත්තය තමයි APQR සමාන්තර ආශ්‍රයක් කියන එක. APQR මෙන්න මේක සමාන්තර ආශ්‍රයක් කියලා කියනවා. දැන් මේක සමාන්තර ආශ්‍රයක් නම් සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ යුගල් සමානයි. ඒ කියන්නේ මෙයා 70යි නම් මෙයා 70 වෙනවා. එතකොට මේ තමයි අපෙන් අහන APQ කියන කෝණය. එහෙනම් එයාගේ අගය 70ක් වෙනවා. එහෙනම් ඔන්න අපි APQ හෙව්වා. අගය අංශක 70යි කියලා ඒක ලියාගමු. APQ හි අගය සමානයි අංශක 70යි. ඊගාවට අපෙන් අහන්නේ DC සමානයි AR නම් PQ දිග අහනවා. DC කොහෙද ඉන්නේ? මෙන්න DC ඉන්නවා. DC සමානයිලු ARට. මෙන්න මේ DC කියන එක මෙයාට සමානයිලු. අපෙන් අහන්නේ මෙන්න මේ PQ කියන පාදය. දැන් අපි දත්තයක් විදිහට දන්නවා APQR කියලා කියන්නේ. APQR කියලා කියන්නේ සමාන්තර ආශ්‍රයක් කියලා. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද යුගල් සමාන නිසා මෙයාගේ දිග මෙයාගේ දිගට සමානයි. මේ දෙන්න දිගින් සමානයි. එතකොට මෙයාගේ දිග මෙයාගේ දිගට සමානයි කියලා දත්තයක් දීලා තියෙනවා. එහෙනම් මෙයා 4යි නම් මෙයත් 4 සෙන්ටිමීටර් වෙනවා. මෙයයි දිගින් සමානයි සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද නිසා. එහෙනම් මෙයත් 4 සෙන්ටිමීටර් වෙනවා. එහෙනම් PQ දිග සෙන්ටිමීටර් 4යි. PQ දිග සෙන්ටිමීටර් 4යි. මෙයා 4යි නම් මෙයා 4 වෙනවා. මෙයා 4යි නම් මෙයා 4 වෙනවා සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද නිසා.